නුවර එළියේ මීතුමෙන් වැසුණු ඒ හුදකලා බංගලාවේ තොර ඇරෙනකොටම අපට දැනුනේ පිටත තිබුණු සීතලටත් වඩා දරුණු හදවත හිරිවැටෙන මහා නියඬියාවක්. මගේ බිරිඳ නෙත්මිගේ මුහුණේ තිබුණේ සිනහව මට ඒ මොහොතේ ලස්සනට පෙනුණත් ඒ බංගලාවේ පැරණි බිත්තිවල චමක් මුමුණන්නට තිබුණු බව මම දැනගෙන හිටියේ නෑ. මధు සමය සමරන්න අපි ආවේ ප්‍රේමයේ කතාවක් ලියන්න වුණත් මේ බංගලාව අපි වෙනුවෙන්ම ලියා තිබුණේ වෙනස්ම ආකාරයේ භයානක අපිරහසක්. ඉතින් මේ අපිරහසේ සුළමුණ දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න මේ Talk of the Tale. ඒ වගේම තමයි අපි මේ වීඩියෝ එඩිට් කරලා ඕගොල්ලන්ට කියනවා. ඉතින් ඔයගොල්ලෝ මේක රස විඳිනවා නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න වගේම like කරන්න, share කරන්න කියලා තියනවා. ඉතින් අපේ වීඩියෝ ගැන ගුණදසුණත් comment එකකින් කියන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා. අපි යමු දැන් කතාවට. කඳු කරේ මහා මීතුම අතරින් අපේ කාර් එක හෙමින් තමයි ඉස්සරහට ඇතුනේ. වටේම තිබුණේ තද සීතලක්. මීදුම කොච්චර ඝනකම්ද කියනවනම් කාර් එකේ ලයිට් එළිය පවා අඩි 2-3කට එහා පේන්නේ. පාර දෙපැත්තේ තිබුණු දැවැන්ත පයින් ගස්වල සෙවණලි අඳුරු අවතාර වගේ අපේ කාර් එක දිහා බලන් හිටියා. මම කසුන් එක අතකින් කාර් එක පදවන ගමන් අනිත් අතින් නෙත්මිගේ අත හරිම තදින් අල්ලගෙන හිටියා. අපේ මధు සමය ගත කරන්න මම විශේෂයෙන්ම තෝරගත්තේ නුවර එළියටත් හොඟක් ඈතින් තිබුණ මගේ යාළුවෙක්ගේ මේ හුදකලා බංගලාව. හරිම නිහඬ, කාටවත් හොයා ගන්න බැරි තැනක්. කසුන් මේ බලන්නකෝ, මේ පැත්තේ තියෙන පුදුම නිහඬකමක්. හොළඟේ සද්ද ඇරුණම වෙන කිසිම සද්දයක් එන්නේ නෑනේ. නෙත්මි මගේ උරහිස උඩ ඔළුව තියාගෙන හරිම ආදරෙන් එහෙම කිව්වා. එයාගේ ඇස්වල තිබුණේ අපේ මේ අලුත් ජීවිතේ ගැන තියෙන ලොකු බලාපොරොත්තු. එයා හරිම සතුටින් හිටියේ. "ඔව් මැනික. ඒකයි මම මේ වගේම තැනක් කිව්වේ. කාගෙන්වත් බාධාවක් නැතුව, කාගෙන්වත් කරදරයක් නැතුව අපිට විතරක් ඉන්න පුළුවන් ලෝකයක් මේක." මම එයාගේ අතක් මෘදුව සිප ගනිමින් කිව්වා. "ඒත් ඇත්තටම මේ බංගලාව ඇතුලේ මොන වගේ දේවල් අපි දිහා බලාගෙන ඉන්නවද කියලා මම ඒ වෙලාවේ පොඩ්ඩක්වත් හිතුවේ නෑ." අපි බංගලාවට ලං වෙද්දි මධ්‍යම රාත්‍රියේ වෙලා තිබුණේ. බංගලාව පරණ වුණාට හරිම ලස්සන අద్භූත පෙනුමක් තිබුණු තැනක්. වටේටම තිබුණේ පයින් ගස්. සුළඟ හමනකොට ඒ ගස් අතු එකිනෙක හැප්පෙන සද්දේ අමුතුම බියකරු බවක් ගෙනාවත් අපි හිතුවේ ඒක මේ පරිසරයේ තියෙන රහසක් කියලා විතරයි. අපි දෙන්න හරිම අමාරුවෙන් පරු ටික උස්සගෙන ඇතුළට ගියා. ගමනේ මහන්සියට අපි දෙන්නම සාලේ තිබුණු සෝෆා එකට වැටුනේ ඇඟේ අමාරුවට නෙවෙයි, මේ අලුත් තැන තියෙන නිස්කලංක බව නිසා. "ඔයා ඉන්න මැනික, මම ඉක්මනටම කෝෆි එකක් හදාගෙන එන්නම්. එතකොට අපේ මහන්සිය යයි." නෙත්මි හරිම ආදරෙන් එහෙම කියලා කුස්සිය පැත්තට ගියා. එයා කුස්සියේ වැඩ කරන සද්දය ඇහෙද්දි මම සාලේ තිබුණු පොත් රාක්කයක් දිහා බලන් හිටියා. එක පාරටම උඩ තට්ටුවේ ඉඳන් මොකක් හරි දෙයක් වැටෙන සද්දයක් ඇහුණා. ඒ සද්දේ පොඩි සද්දයක් නෙවෙයි. හරිම බරට මොකක් හරි වැටුණ සද්දයක්. නෙත්මි බය වෙලා කුස්සියේ ඉඳන් දුවගෙන ආවා. "කසුන්, මොකද ඒ සද්දේ?" මට බය හිතුණා. එයාගේ මුණ සුදු පැලි වෙලා තිබුණා. "බය වෙන්න එපා මැනික. මේකේ පරණ නිසා හොළඟට ජනේලයක් කැරිලා වැහුණ වෙන්නේ නැති. මම ගිහින් බලලා එන්නම්." මම එහෙම කියලා පඩිපෙළ නැගලා උඩට ගියා. උඩ තට්ටුව හරිම අඳුරුයි. කොරිඩෝව දිගේ යද්දි මගේ ඇඟේ මයිල් කෙලින්න උනා. ලයිට් තියෙන තැන හොයාගන්න අමාරු නිසා ඒ කිට්ටුවම තිබුණු චිමිනි ලාම්පුවක් මම පත්තු කරගත්තා. මම උඩ තට්ටුවට
හෙමින් ගියා. එක කාමරයක දොර පාගෙට ඇරිලා තිබුණා. මම ඇතුළට එබිල බලද්දි බිම වැටිලා තිබුණු පරණ ෆොටෝ ෆ්‍රේම් එකක් මම දැක්කා. මම ඒක අතට අරන් බලද්දි තමයි මගේ හදවත එක පහරටම නතර වුණේ. ඒකේ හිටියේ මනාලියක්. ඒත් ඒ මනාලිගේ මූණ කවුදෝ කෙනෙක් පීයකින් හූරලා විනාශ කරලා දාලා. ඒ වෙලාවේ මට දැනුනේ මගේ පිටිපස්සෙන් කවුරු හරි මගේ බෙල්ල ළඟටම ඇවිත් හුස්ම ගන්නවා වගේ සීතලක්. මම හිමීට හැරෙනකොටම දැක්කේ නෙත්නිව. එයාගේ අතේ කෝෆි කෝප දෙකක් තිබුණා. "කස්සුන්, ඔයා මොකද මෙතන කරන්නේ?" මම එක පාරටම ගැස්සුණා. "නෙත්මි." නෑ මැනික, මේ පින්තූරයක් වැටිලා තිබුණේ." මම එයාට පින්තූරය පෙන්නද්දිම නෙත්මි ඒක දැක්ක ගමන් එයාගේ ඇස් ලොකු කරගත්තා. "කස්සුන්, මේකේ ඇඳලා ඉන්න වෙඩින් ඩ්‍රෙස් එක බලන්න. ඒක මම අද මගේ වෙඩින් එකට ඇඳපු ඩ්‍රෙස් එකම නේද? කොහොමද ඒක මේ පරණ ෆොටෝ එකේ තියෙන්නේ?" නෙත්මිගේ හඬ ෆෙවුලන්න පටන් ගත්තා. ඇත්ත තමයි. ඒ මනමාලි ඇඳලා හිටියේ නෙත්මිගෙම වෙඩින් ඩ්‍රෙස් එක. ඒකට අපි විශේෂයෙන් නිර්මාණය කරපු ඒ සුවිශේෂී මෝස්තරයමයි තිබුණේ. මටත් හිතාගන්න බැරි වුණා මේක කොහොමද වෙන්නේ කියලා. අපි පහලට යමු නෙත්මි. මේක කවුරු හරි දාලා ගිය පරණ එකක් වෙන්න ඇති. මම එයාගේ හිත හදන්න උත්සාහ කළා. මගේ හිතෙත් ඒ වෙනකොට ලොකු බයක් ඇවිල්ලා තිබුණේ. අපි නිදාගන්න ලෑස්ති වෙලා ලයිට් නිමුවා. ටික වෙලාවකින් නෙත්මිට නිින්ද ගියත් මට නිින්ද ගියේ නෑ. එක පාරටම ඇඳ අයින තිබුණු කණ්ණාඩියෙන් මම දැක්කා අඳුරු සෙවණැල්ලක්. හෙමින් නෙත්මිගේ පැත්තට ලං වෙනවා. මම බය වෙලා ඇඳෙන් නැගිටලා ලයිට් එක දැම්මා. කාමරේ කවුරුත් නෑ. හැබැයි නෙත්මි ඉඳාගෙන ඉන්න කොට්ටේ ළඟ හරිම අලුත් රතු පාට රෝස මලක් තිබුණා. ඒ මල් පිටි උඩින් ලේ පාටින් අකුරු වගේක් ලියලා තිබුණා. "Welcome home my love." මට හුස්ම ගන්න අමතක වුණා. මේ බංගලාවේ අපි දෙන්න විතරක් නෙවෙයි ඉන්නේ කියලා මට එදා තේරුණා. ඒත් මම කොහොමද මේක නෙත්මිට කියන්නේ? ඇය දැන් මගේ පපුවට තුරුළු වෙලා හරිම සනීපෙට නිදි. මම එයා දිහා හෙමින් බලද්දි එයාගේ බෙල්ල වටේ තිබුණු රත්තරන් මාලේ අතුරුදහන් වෙලා. ඒ වෙනුවට එයාගේ බෙල්ල වටේ තිබුණේ කළු පාට පුංචි නූලක්. මේ බංගලාවේ අපි දෙන්න විතරක් නෙවෙයි ඉන්නේ කියලා මට තේරුණා. මම නෙත්මි දිහා බැලුවේ එයාව අවදි වෙලා බය වෙයි කියලා හිතලා. එයා හරිම සුවෙන් නිදාගෙන ඉන්නවා. ඉතින් මේ කතාවේ දෙවෙනි කොටසෙන් හමු වෙමු.